අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න යන්නේ CSE app එක හරහා Initial Public Offering එහෙමත් නැත්නම් IPO එකක් subscribe කරන්න කොහොමද කියලා. ඒ සඳහා මුලින්ම අපි CSE app එක download කරන ආකාරය බලමු. මුලින්ම Play Store හෝ App Store එකට ගිහින් CSE app එක search කරලා CSE app එක install කරගන්න. ඊළඟට CSE app එක open කරලා app එකේ පහළින් නැති Our Services option එක click කරන්න. ඊළඟට Apply for IPO click කරන්න. මෙතනදී ඔයාලට දැනටම CDS account එකක් තියෙනවා නම් එහි login details දාලා app එකට log වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් create account click කරලා CDS account එකක් create කරගන්න පුළුවන්. අනතුරුව account එකට login වුණාට පස්සේ මෙහි select IPO යටතේ JF Packaging Limited select කරන්න. පසුව broker යටතේ Soflogic Stockbrokers select කරන්න. ඊළඟට ඔයාලට ස්ක්‍රීන් එකේ තියෙන එක්සැම්පල් එකට අනුව CDS account detail අනුව prefix suffix fill කරගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන joint account එකක් නෙමෙයි නම් joint combination යටතේ 0 select කරන්න. ඊළඟට save and next click කරන්න. මෙම ස්ටෙප් එකේදී IPO application එක සඳහා අවශ්‍ය ඔයාලගේ personal information fill කරගන්න පුළුවන්. ඊළඟට save and next click කරන්න. ඊළඟට applied quantity හා payment detail යටතේ number of shares වලට JF Packaging Limited IPO එකෙන් ඔයාලා මිලදී ගන්න කැමති shares ප්‍රමාණය ඇතුළත් කරන්න. මෙම IPO එකේදී ඔබට මිලදී ගන්න පුළුවන් අවම shares ප්‍රමාණය 1000ක් වන අතර IPO එකේ කොටසක මිල රුපියල් 11.60ක් වෙනවා. ඊළඟට mode of payment යටතේ ආයෝජක ගන්න option 3ක් ලැබෙනවා. JF Packaging Limited එකෙන් ලබා දී ඇති HNB බැංකු ගිණුමට ඔන්ලයින් හරහා ට්‍රාන්ස්ෆර් කිරීම, චෙක් එකක් හරහා ගෙවීම් කිරීම සහ හෙළකුරු ඇප් එක හරහා ගෙවීම් කිරීම. මේවායින් කැමැති ක්‍රමයක් යටතේ ගෙවීම් කටයුතු සිදු කර එම අදාළ විස්තර මෙහි ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට Save and Next click කරන්න. මෙම ස්ටෙප් එකේදී මුදල් ගෙවීම් කටයුතු සනාථ කිරීම සඳහා අදාළ ස්ක්‍රීන්ෂොට් හෝ බැංකු පේමන්ට් ප්‍රූෆ් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊළඟට ඔබේ ජාතික හැඳුනුම් පතේ ඉදිරිපස සහ පිටුපස ඡායාරූපයන් අප්ලෝඩ් කරන්න. ඊළඟට Save and Submit ක්ලික් කිරීමෙන් පසුව ඔයාලට සාර්ථකව IPO එක සඳහා ඇප්ලයි කරන්න පුළුවන්.